එහෙන් ගත්තා මෙහෙන් තිබ්බා. ලක්ෂ 6යි. ඔන්න ඕක තමයි අද මාතෘකාව. මේ දවස්වල දකුණු කොරියාව විතරක් නෙමෙයි. බොහෝ රටවල් වල අලුත්ම කතාව. ඉතින් එහෙන් අරන් මෙහෙන් තියෙන ජොබ් හැමෝටම හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙනවා. ඔය එහෙන් අරන් මෙහෙන් තියෙන දැනට එන්න ඊට ඉස්සෙල්ලා ගොඩක් ප්‍රොසෙස් තියෙනවා. ඉතින් එතනට එන්න පුළුවන් දැනුත් තියෙනවා ඉතින් නැත්තේම නෑ. හරි සන්තෝෂයි ඉතින් එහෙම අපේ කෙට්ට මේ වගේ ජොබ් එකක් හම්බුණා. එහෙම වැඩ කරන අයත් ඉන්නවා. නැත්තේ නෑ. ඇත්තටම ඉන්නවා. ඇත්තටම මට අද කතා කරන්න ඕන උනේ අපේ කොල්ලෝ කෙල්ලෝ දකුණු කොරියාවේ විතරක් නෙමෙයි. ගොඩක් රටවල් වල ගිහින් ගොඩක් මහන්සි වෙනවා. ඒක ඉතින් අපි අත්දැකීමෙන් දන්නවා. ඉතින් ලෝකේ ගොඩක් රටවල ශ්‍රමහිඟයක් තියෙනවා. ඒ ශ්‍රමහිඟය තියෙන නිසා අපේ වගේ දුප්පත් රටවලින් ශ්‍රමිකයෝ ඒගොල්ලෝ වැඩට ගන්නවා. ඉතින් ඒ රටවල් වල මිනිස්සුන්ට අමාරු වැඩ තමයි ඉතින් අපි වගේ රටවල් වලින් එන අයට දෙන්නේ. ඒතකොට ලේසි වැඩ දෙන්නේ නැහැ ඉතින්. ඉතින් මේ විදේශික රටවල් වලට ඇවිල්ලා අලුතෙන් එනවා අපේ කට්ටිය. ඇවිල්ලා ඉවර වෙලා හරියට භාෂාව තේරෙන්නේ නැහැ අපේ කට්ටියට. අපිටත් එහෙමයි අපිත් මුලින්ම එනකොට. වෘත්තීය දැනුමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. එහෙම ආවහම අපේ පරණ අය භාෂාව පුළුවන් අය හිටියොත් අපිට ඇත්තටම ගොඩක් උදව් කරනවා. උදව් කරලා තියෙනවා මම දන්නවා. ඉතින් ඒ වගේම ඔය අතර ඉන්නවා නරියෝ එහෙම අපේ රටේ. නරියෝ වගේ ඉන්නවා. භාෂාව එහෙම තේරෙන. උට නරියෝ කියලා හරියන්නේ නැහැ. නරියටත් අගෞරවය. උන් කරන්නේ අලුතෙන් එකක් ආවහම අමාරු තැනක ඉන්නවනම් ඌ අමාරුම දේ තැන ජොබ් එක අපේ කාට දීලා ඌ යනවා ලේසි තැන. මෙහි ඉන්න ගොඩක් කට්ටිය ඔබ දන්නවා නේද? ඉතින් ඌ භාෂාව පුළුවන්නේ. ඌ කරන්නේ කොරියොත් එක්ක කතා කරලා ඉවරලා බොරු කියලා කේලම් කියලා එක එක ඒවා කරලා ඌට ලේසි වැඩේ ටික කරනවා. ඊට පස්සේ කොරියෝ කියනවා කියලා අපේ උන්ට බොරු කියනවා. ඒක තේරෙන්න ටිකක් කාලයක් ගියා. ඉතින් අපේ රටට වඩා සෑහෙන්න පල්ලෙහා හිටපු රටක් තමයි මේ දකුණු කොරියාව කියන්නේ. ඉතින් මේ රටේ මිනිස්සුගේ උත්සාහය දේශපාලනඥයන්ගේ අලුත් දැක්ම ඉන්න මේ රට ගොඩක් ඉස්සරහට දියුණුවා. ඒ ඉන්න තමයි අපිත් දැන් මේ ඇවිල්ලා මේ රස්සාවල් කරන්නේ. අපේ රටේ පාලනය කරපු කාලකන්ණි සහ හරියට ඡන්දෙ නොදීපු තේම කට්ටිය හින්දා අපේ රට අගාධයකට ගියා. අපි බලමුනේ දැන් නම් වෙනම දේශපාලන මට්ටමකට ඇවිල්ලා තියෙනවා රට. අරු දැක්මක් ඇවිල්ලා තියෙනවා. රට හදාවි කියලා ඉතින් අපි බලන් ඉමු. ඒක වෙනම කතන්දරයක්. ඉතින් මට ඇත්තටම මේ කියන්න ඕන උනේ කොරියාවට එනවා නම් මේ ඕක මේ හිතාගෙන ඉන්න එපා මේ නිකන් එහෙන් තියලා මෙහෙන් කරන වගේ ජොබ් කරන්න. සීතල කාලයක් එනවා හිම වැටෙනවා හරිම අමාරුයි. රස්නේ කාලයක් එනවා ඊටත් වැඩිය අමාරුයි. වැඩ කරන්න ගියාම අතපය හිරි වැටෙනවා. ඒ වගේම ජීවිතේ හොඳම කාලේ අපි. ඒ ජීවිත හොඳම කාලේ අපේ ළඟම සමීපත යන අයින් කරනවා. අපේ ජීවිතේ කැප කරලා අපි මේ වගේ රටකට ඇවිල්ලා ලොකු කට්ටක් කරනවා අනාගතයේ සාර්ථක කරලා. නේ? හැමෝම එන්නේ ඒකට. ඒ ඇවිල්ලා තමයි මේ කටු ගන්න. ඉතින් ඒවත් විඳ දරා ගන්න පුළුවන් නම් තමයි මේ වගේ රටකට යන්න සහ එන්න ඕනේ. ඉතින් කොරියාවට විතරක් නෙමෙයි. ලෝකේ ඕනම රටකට යනවා නම් ජොබ් එකක් කරන්න. ඒ රටේ භාෂාව හොඳට ඉගෙන ගන්න. මට මේ කියන්න තියෙනවා. වෘත්තියක් ඉගෙනගෙන යන්න. එතකොට ඔය එක එකාට අදිරි වෙන්න ඕනේ නැහැ. හරි? ඒක හොඳට මතක තියාගෙන එන්න සුන්දර ජොබ් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඕන දෙයක් කරන තරමට. හැබැයි අර දෙක මතක තියාගන්න. භාෂාව ඉගෙන ගන්න, වෘත්තියක් ඉගෙන ගන්න. එන්න. එහෙනම් ජය වේවා.